හලෝ යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම IPL ක්‍රිකට් මැච් එක ලයිව් බලාගන්න කියලා. ඉතින් ඒකට අපිට යන්න වෙනවා ඇප් එකක්. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න මං යනවා Play Store එකට. Play Store එකට ගිහිල්ලා සර්ච් බාර් එකට ගියාම අපි ටයිප් කරගන්න ඕනේ live cricket TV කියලා. live cricket TV කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා එකක්. ඒ ඇප් එක ටිකක් තියෙන්නේ පල්ලෙහා. ඒ ඇප් එක හොයාගෙන අපි යන්න ඕනේ. ටිකක් දුරට යනකොට අපිට ඒ ඇප් එක පෙන්නනවා. ඒ ඇප් එක තියෙන්නේ ටිකක් පල්ලෙහා. ඒක පල්ලෙහා තිබ්බ කියලා ඔයාලා ඒක ගානක් ගන්න එපා. ඒ ඇප් එක හොඳ ඇප් එකක්, හොඳට වැඩ කරනවා. මෙන්න තියෙනවා යාළුවනේ ඇප් එක. මේක තමයි ඒ ඇප් එක. හොඳ තියෙනවා. මෙන්න මෙහෙම තමයි පෙන්වන්නේ. ඔයාලා හරියටම මේ ඇප් එකද කියලා බලලා ගන්න. මෙන්න තියෙනවා ඇප් එක. මෙන්න තියෙනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ ඉතින් ඇප් එක. මේ විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට අපි මම නම් දැන් මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඒකින්ද දැන් මම මේක ඕපන් කරගන්නවා. තව දෙයක් කියන්න ඕනේ. මම දැන් මෙහෙම ගියාට ආයි මම මේකට මුලට එනවා. මේ Play Store එකට එනවා. මොකද කිව්වොත් මම මේකට ගියාට වැඩක් නැහැ. මට පෙන්වන්නේ නැහැ මේ ඒ කියන්නේ මට පෙන්නනවා. ඔයාලට පෙන්වන්නේ නැහැ මේක කොහොමද කියලා. මේක නිකන් කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් විතරයි පෙන්වන්නේ. ඒක නම් මන් දන්නේ නැහැ ඉතින් ඇයි කියලා. ඒ හැටි ඒක පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් මේකෙන් බලාගන්න පුළුවන්. අපිට බලාගන්න පුළුවන් හරියටම. ඒක බලාගන්න කලින් අපි යනවා නම් අපිට ඒකත් පෙන්නනවා. හැබැයි අපිට ඒ බලාගන්න කලින් ගියාට ඒ මැච් එක පෙන්වන්නේ නැහැ. ඒ මැච් එක පටන් ගන්න තව කොච්චර වෙලා තියෙනවද කියලා ඒකේ දානවා. ඒකේ තප්පර ගානේ යනවා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට ඒක ඕපන් වෙච්ච ගමන්ම පෙන්නනවා ඒක. ඒක පෙන්නලා ඒ කියන්නේ ඕපන් වෙච්ච ගමන් ඔයාලට මේ ඒ ඇප් එකේ තියෙන ඒ වෙලාවට යන මැච් ටික පෙන්නනවා. ඒක හින්දා මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එහෙම තමයි කරගන්න තියෙන්නේ. මම ආයෙත් කියනවා ඉතින් ඕපන් කරගත්තට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක හැටි කරන්න දෙයක් නැහැ. මං දෙතුන් පාරක්ම උත්සාහ කරා try කරා ඔයාලට ඒක පෙන්වන්න. බට් ඒක පෙන්වන්න වෙන්නේ නැහැ. හරියටම ඒ ටික විතරයි කියන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලටත් මේක ලොකු උදව්වක් වෙන්න ඇති කියලා. මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා subscribe කරලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම මෙතනින් වීඩියෝ එක end කරනවා.